ඔන්න අපේ පළවෙනි ෆුඩ් රිවිව් එක තමයි අපි අද කරන්න යන්නේ. ඉතින් මේ කොහෙන්ද පින්නානේ? ඊට් මොයි. අපි බලමු. මේක චිකන් කොත්තුවක් රුපියල් 850යි නේද? අපි බලමු ඊට් මොයිගේ රුපියල් 850 මේ චිකන් කොත්තුව හොඳයිද නරකයිද කියලා. අපි මේකට ලකුණු 10න් තමයි දෙන්නේ. ඔයා කීයෙන් දෙන්නේ? ඔයා 10න් මාත් 10න් දෙන්නේ. හරි. අපි බලමු මේ චිකන් කොත්තුව හොඳයිද නරකයිද කියලා බලමු. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හොඳ පැකින් එකක් තියෙනවා. දැන් ලස්සනයි ඊට් මොයි කියලා දාලා තියෙනවා. බර දිනවා හොඳේ. ඒත් එක්කම අපිට හම්බ වෙනවා පොඩි එකක් නේ. පොඩි එකක් හම්බ වෙනවා. මේක නම් අපි හැමදාම කාලා මේ තියාගෙන ඉන්න කොක්ක පොල් එක. ඔව්. හැබැයි උණුවෙන් තියෙනවා නේද? උණුවෙන් තියෙනවා. හරි. අපි මුලින්ම මේ කාලවල මොකද ඔයා මේකේ මේ 850 ප්‍රමාණයට ලකෝ කීයක් දෙනවා? 10ක්. මේකට 10ක් දෙනවා? ඔව්. සාමාන්‍යයෙන් ඔව්. මම මේකට 10ක් දෙනවා 8ක්. කාලේ බලමු මේකේ රස කොහොමද කියලා. රස. මම චවුල කන්න. රස. ඔයා රසට ලකුණු කීයක් දෙනවා? 10න් 8ක්. මට නම් 10න් 9ක් විතර රසයි. මොකද මේක පොඩි ස්පෙෂල් ගතියක් තියෙනවා. මොකද දන්නවද? මේ පරාට මේ ටික පරණේව නෙමෙයි නේද? ප්‍රශ්න නේද? කිරහක් එනවා නේද? හැබැයි මේක සාමාන්‍යයෙන් චිකන්. සාමාන්‍යයෙන් චිකන් කෑලි ටිකක් තියෙනවා මේ. සාමාන්‍ය චිකන් කෑලි ටිකක් තියෙනවා. අපල මේක දාන්න තාම වෙන්නේ නේ. මේක කොහොමද කියලා? මට තමයි. කලින් අසයි නේ ගානක් කියනවා 10න් කීයක් දෙනවද කියනවා. මේ චිකන් කෑල්ල උකන් චිකන්. අතන ඒ හොදික තහයිනේ. මොන මේ ගෙනාවේ මහරගම පිළියන්දල පාරේ තියෙනවා. ඒ කියන්නේ මහරගම කීල්ස් එක තියෙන පිළියන්දල මහරගම පිළියන්දල පාරේ කීල්ස් එක තියෙනවද? අන්න එතන තියෙනවා ඊට් මෝ කියලා මේ පොඩි රෙස්ටෝරන්ට් එකක්. ඒකේ තමයි මේ කොත්තුව ගත්තේ. අපිට මේකට ගියේ රුපියල් 850යි. පෝෂන් එකත් හොඳට තියෙනවා. ඒ වගේම චිකනුත් හොඳට තියෙනවා. ඇත්තටම මේක රහයි. රහ කියන්නේ මම මේ රෙකමන්ඩ් කරන්නේ මේකට හේතුව තමයි මේකේ මේ කොත්තු ඒ කියන්නේ අර පරණ පරාට නෙමෙයි. ඒ කට්ටිය ඒ වෙලේ පරාට හදලා තමයි මේකට මේ පරාට දාන්නේ. ඒ නිසා හරි මේ අමුතු කීමි රසයක් තියෙනවා. මොසයිද? ශාස්ත්‍රීය. වාසාව කීයක් දෙනවද? 10ක්. 10ක්. ඔව් මම ටිකක් නෑ ගැසර අඩු වෙන එකන්නේ. මොකද මම තරට දෙන්නේ 10න් 5යි. මොකද මම ඊට වඩා සැරේව කාලා තියෙනවානේ. අපි ඉතින් මේ වගේ මේ මහරගම අපිට තියෙන ගොඩක් තැන් වලට ගිහලා එක්ස්පීරියන්ස් කරන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කොහොමද කෑම වර්ග ගොඩක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් අපි මේ කවුනේ දෙන්නද? හරි. චුට්ටක් ඔයගොල්ලෝ ඉඳපො. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. අපි තවත් මේ වගේ ෆුඩ් රිවිව් එකක් අරගෙන නම් අපි ගොඩක් තැන් වලට යන්න අයිඩියා එකක් තියාගෙන ඉන්නවා. ඉතින් අද මේ තමයි අපේ පළවෙනි ෆුඩ් රිවිව් එක. ඉතින් ඒක කියන්න තරම් වරදක් නැහැ. සුපිරි. මේ කොත්තු ඔයාලා try කරලා බලන්න. මේ ඔයාලා try කරලා බලලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් කමෙන්ට් එකක් විදිහට දාන්න.